ආයුබෝවන් ඉතින් අපි අදත් එක කරන්නේ තින්න ටෙක් වයි පිරිප්ෂන්ලත් එක් අද විඩියෙන් අරඟාවේ වීඩියෝස් ට්‍රන්ස්ලේට් කරන එහම නත්තං අපි YouTube වීඩියෝ එක නත්තං YouTube එකේ අපි සාමාන්‍ය මූවි එකක් බලනකොට අපිට සිංහල ට්‍රන්ස්ලේට් ලැංග්වේජස් ගොඩක් ඒ වගේ එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් වල අපිට ට්‍රන්ස්ලේට් එහෙම නැත්නම් සබ්ටයිටල් දාගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් තමයි අද කතා කරන්නේ. ඉතින් මේක YouTube එකට අපිට ඇප්ලයි කරන්න බෑ. මේක වෙනම ඇප්ලිකේෂන් එකක්. ඒක හින්දා අපිට වෙනම ඇප්ලිකේෂන් එකකින් තමයි වීඩියෝස් නැත්නම් මූවීස් වෙන්න පුළුවන් ඕනම දෙයක් අපිට බලන්න වෙන්නේ. ඉතින් මේක දැනට ලැන්ග්වේජස් ටිකක් තියෙනවා. ඒකට අපිට සිංහලත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් මම කියන්න මේ ඇප්ලිකේෂන් එක 100% සාර්ථකයි කියලා. මොකද මේක තියෙන ෆ්‍රී ප්ලෑන් එකක්. ෆ්‍රී ප්ලෑන් එකේ වීඩියෝස් ප්‍රමාණයක් මිනිත්ස් ප්‍රමාණයක් වගේ දේවල් තියෙනවා. ප්‍රීමියම් ප්ලෑන් එකේ එහෙම දෙයක් නැහැ. ෆ්‍රී ප්ලෑන් එකේ ඒ වගේ සමහර ලිමිටේෂන්ස් තියෙනවා මම දන්න හැටියට. ඔයාලා ටිකක් try කරලා බලන්න. මට මේක ගොඩක් try කරන්න තරම් ටයිම් එකක් නැහැ. ඒකයි මේ වීඩියෝස් ටිකක් දාන්න බැරුණේ. දැන් මේ සතියට දාන අන්තිම වීඩියෝ එක. ඉතින් අන්තිම වීඩියෝ කියන්නේ කලින් වීඩියෝස් දවස් දෙකේම මට වීඩියෝස් දාන්න ඕනේ නැහැ. කොහොම හරි ඔයාලට මේ ඇප්ලිකේෂන් එක Play Store කරා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ෆ්‍රීම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ගෙවන්න කරන්න කිසිම දෙයක් නැහැ. ඉතින් ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඒ වගේම bell icon එක all කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඔයාලා මෙතන search bar එකට ඇවිල්ලා Z translate කියලා search කරන්න. මෙන්න මේ ඇප්ලිකේෂන් එක හොඳට බලාගන්න. මේ ඇප්ලිකේෂන් එක දැනට සාමාන්‍ය හොඳ රේටින්ග්ස් ටිකක් තියෙනවා. translate subtitles මේක ඕපන් කරගන්න. MB5 වගේ ඇප්ලිකේෂන් එකක්, පොඩි ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඔයාලට මුල් ඉන්ටර්ෆේස් එකේ YouTube එක තියෙනවා. ඒ වගේම එහා පැත්තෙන් අපිට browser බලා ගන්න පුළුවන්. මේ වගේ YouTube වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයාලට කැමති YouTube වීඩියෝ එකක් මෙතනදී search කරලා ගන්න පුළුවන්. මෙතන browser එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට නැත්නම් FB වගේ වෙනම social media එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි ඇප්ලිකේෂන් එකකින් ඔයාලට translate කරලා වීඩියෝ එකක් බලන්න ඕන නම් ඔන්න එතනදී බලා ගන්න පුළුවන්. හරි අපි දැන් යමු මෙතන ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකේ ඔයාලා native language මෙතනදී ඔයාලා මෙතන සිංහල කියලා දාගන්න. ඉංග්‍රීසි හරි මොනවා හරි තියෙනවා නම් ඔයාලා ඕපන් කරනකොට මේක සිලෙක්ට් කරන්න එනවා languages ටික. එතනදී ඔයාලා සිංහල language එක සිලෙක්ට් කරගන්න. ඒ වගේම මෙතනින් පුළුවන් ඔයාලට account එකට login වෙන්න. එහෙම නැත්නම් තවත් තැනක් තියෙනවා. ඒක ලේසියෙන් login වෙන්න. මම ඒක වීඩියෝ එක ඉස්සරහට කියන්න. මෙතන තියෙන license ඔන්න වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. හරි දැන් මෙතන ඔයාලා මෙතන සර්ච් කරගන්න ඔයාලට බලන්න අවශ්‍ය වීඩියෝ එක. හරිද? වීඩියෝ එකේ URL එක ගන්න පුළුවන් මොකක් හරි. ඒක සර්ච් කරගන්න. දැන් මම තියෙන ටෙක් වයිබ් කියලා සර්ච් කරලා තියෙනවා. ඉතින් මේ වගේ channel එක. මතක තියාගන්න ඔයාලා සිංහලයේ වීඩියෝ එකක් බලනවා නම් ඒකේ subtitle access දීලා තියෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය මගේ වීඩියෝස් වල මම subtitles දාන්නේ නැහැ. subtitles දාලා වැඩක් නැහැ. මොකද මගේ audience එක ලංකාවේ audience එකක් ඉන්නේ. ඒක නිසා මට subtitle දාලා තේරුමක් නැහැ. ඒක නිසා මම subtitles දාන්නේ නැහැ. ඒක නිසා ඔයාලට වීඩියෝ එකක් දානකොට සබ්ටයිටල්ස් දාන්න access දීලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සබ්ටයිටල්ස් දාන්න දීලා තියෙන්න ඕනේ. හරි මෙතන පොඩි ඇඩ් එකක් ප්ලේ වෙනවා. මේක ඇඩ්ස් ප්ලේ වෙනවා. ඉතින් ඉඳලා හිටලා මොකද ඒගොල්ලොත් ඉන්කම් එකක් ගන්න ඕනේ මේ ඇඩ්ස් හරහා. ඒක නිසා ඇඩ්ස් ප්ලේ වෙනවා. ඕකේ මේ විදියට අපි ඇඩ් එක කැන්සල් කරගමු. කැන්සල් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට වීඩියෝ එක ඕපන් වෙනවා. හරිද? මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් යට ෆ්‍රී කියලා තියෙනවා. මෙන්න මෙතන ෆ්‍රී කියලා තියෙන තැන ක්ලික් කරලා පස්සේ ඔයාලට ඊමේල් එක කරා ලොග් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට සබ්ටයිටල්ස් බලා ගන්න පුළුවන්. හරිද? මට මේක මූවි එකකට හරි මොකකට හරි දාලා පෙන්නන්න පුළුවන්. බට් මට පෙන්නන්න විදිහක් නැත. කොහොම හරි ඔයාලට පුළුවන් මෙතන වීඩියෝ එක ප්ලේ කරන්න. ප්ලේ කරලා ඉවරලා ඊට පස්සේ ඔයාලට එතන වීඩියෝ එකේ ඩිටෙක්ට් කරගන්න මේ ඇප්ලිකේෂන් එක කරා මොකද්ද තියෙන ලැන්ග්වේජ් එක වීඩියෝ එකේ. සාමාන්‍යයෙන් මම හින්දි වීඩියෝ එකක් බලනවා කියලා හිතන්න. හින්දි මූවි එකක් අන්න ඒ වගේ වීඩියෝ එක ඩිටෙක්ට් කරගන්නවා ලැන්ග්වේජ් එක. ලැන්ග්වේජ් එක ඩිටෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට වීඩියෝ එක ඇතුළෙම පෙන්නනවා සබ්ටයිටල් එක. හරිද? ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එක බලනකොට මේකේ වෙනම නෙමෙයි සබ්ටයිටල් එක පෙන්නන්නේ. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකේ නෙමෙයි ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නේ වීඩියෝ එක ඇතුළෙම. ඒ කියන්නේ වීඩියෝ එකටම ඉන්ක්ලූඩ් වෙලා පෙන්නන්නේ ෆුල් ස්ක්‍රීන් දාගෙන ඔයාලට මේකේ බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එක වැඩ කරගෙන යන්න තියෙන්නේ. වැඩ කරගෙන කියන්නේ ඔයාලට වීඩියෝ බලන්න මම හිතනවා ගොඩක් පහසුයි මේ ඇප්ලිකේෂන් එක කරා. මොකද සමහර වීඩියෝස් වල මූවීස් වල වගේ දේවල් වල සබ්ටයිටල්ස් නැහැ. සිංහල සබ්ටයිටල්ස් නැහැ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක කරා අපිට සිංහල සබ්ටයිටල්ස් දාගන්න පුළුවන් ඕනම වීඩියෝ එකකට. එහෙනම් අදට ගිහින් එන්න තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි තියෙන ටෙක් වයිබ් අරගෙන එන්න. Goodbye all.